මට හිතුණා කවදා හරි ඕලුගල් සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 7ක් තිස්සේ නේපාලේ හිර වෙලා ඉඳලා මට ඇති වෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය හොඳයි ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා. යයි ඉෂාරා සිවන්දි නැමැති සහකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කියා සිටියාය. ගණේමුල්ලේ සංජීව නැමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී විඩිතබා ඝාතනය කිරීමේ සැලසුමේ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සිව්වන්දි නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාක් ප්‍රදේශයේ සුපෝභෝගී නිවසක සැංව සිටියදී පෙරේදා රාත්‍රියේදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සැකකාරිය සමග පාතාල සමාජිකයන් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පෑලිගොඩ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා මහත්වරුන් විසින් දින දෙකක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදී මෙම පාතාල කල්ලිය කොටු කර ගැනීමට හැකිවිය. නේපාලයේ පොලිසිය සහ ජාත්‍යන්තර පොලිස් සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රොහාන් ඕලුගල මහතා පෙරේදා රාත්‍රියේදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්මරුන් පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා යන මහත්වරුන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉක්කුත් සෙනසුරාදා දිනයේය. කෙහෙල් බද්දර පද්මයගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සිව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනා ගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙම මෙහෙයුම රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ඉන් අනතුරුය. නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබුණි. ඒ අනුව රොහාන් ඕලුගල සහ ගිහාන්ද සිල්ලා මහත්වරුන් නේපාලයේ කත්මන්දු නගරය වෙත ගොස් එහි පොලිසිය හමු වී මෙම මෙහෙයුම පිළිබඳ සාකච්ඡා කර ඇත. පසුව එරට පොලිසියේද සහාය ඇතුව මෙහෙයුම ආරම්භ කළ පොලිස් නිලධාරීන් ඉෂාරා සිව්වන්දි සහ සෙසු පාතාල අපරාධකරුවන් සැඟවී සිටින ස්ථානය නිවැරදිව හඳුනාගෙන තිබේ. ඉෂාරා සිව්වන්දි සැඟවී ඇත්තේ කත්මන්දු නගරයේ බක්තපූර් තිබ්බස් පාක් ප්‍රදේශයේ සුපිරි නිවසකය. පැරණි නගරයක් වූ මෙම ප්‍රදේශයේ සුපිරි නිවාස ඉහළ මිලගණන් යටතේ කුලියට ලබා දී ඇත. රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා නවාතැන්ගෙන ඇත්තේ ඉෂාරා සිව්වන්දි සැඟවී සිටි සුපිරි නිවසට යාබද නිවසේය. එම නිවසේ සිට මෙහෙයුම් ආරම්භ කළ රොහාන් ඕලුගල ඉෂාරා සිව්වන්දිගේ සහායකයා ලෙස කටයුතු කළ ජේ.කේ බායි නැමැත්තා මුලින්ම අත්අඩංගුවට ගත්තේය. ඉෂාරා සිවන්දි ශ්‍රී ලංකාවේ සිට බෝට් මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් පසුව එතැන් සිට නේපාලය දක්වා දුම්රියෙන් රැගෙන ගොස් ඇත්තේ ජේ.කේ බායි නැමැති පුද්ගලයා විසිනි. ජේ.කේ බායි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඉෂාරා සිවන්දි සිටින ස්ථානයේ නිවැරදිව හඳුනාගත් රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත. රොහාන් ඕලුගල මහතා දුටුසැනින් තුෂ්ණිම්බූත වූ ඉෂාරා සිවන්දි ඕලුගල සර් යයි කියමින් දිග හුස්මක් ගෙන පිට කර ඇත. එහිදී ආකෙල්ලේ කොහොමද යනුවෙන් පැසූ රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ කාන්තාල නිලධාරියෙක්ගේ සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී කෙහෙල් බද්දර පද්මයගෙන් මත්ද්‍රව්‍ය ජාලයට සහ පාතාල කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත. එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ ඉන්පසුවය. නේපාලයේ කත්මන්දු නගරයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ. ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි කෙහෙල් බද්දර පද්මයේගේ කල්ලියේ ප්‍රධානියෙකු වූ ගම්පහ බබා නැමැති පාතාල ප්‍රබලයා රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් රොහාන් ඕලුගල මහතාට ලබා දී අත්අඩංගුවෙන් බේරී යාමට උත්සාහ කළේය. ඒත් ඒ සියලුම යෝජනා ප්‍රතික්ෂේප කළ රොහාන් ඕලුගල මහතා අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. මෙහිදී අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටි කාන්තාව චාව කච්චේරියේ පදිංචි දක්ෂි නැමැත්තිය බව හඳුනාගෙන ඇත. ඇය ඉෂාරා සිව්වන්දිගේ රූපයට බෙහෙමින් සමාන රූපයක් හිමි කාන්තාවකයි. පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම දෙමළ කාන්තාවගේ ඡායාරූප සහ දත්ත වාර්තා යොදාගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ඉෂාරා සිව්වන්දිගේ ඇගේ නමින් යුරෝපයට පලා යාමට සැලසුම් කර ඇති බවයි. ජේ.කේ බායි නැමැති සැකකරු ඒ සඳහා සියලුම සහාය ලබා දීමට ඉදිරියට සිට ඇත්තේ කෙහෙල් බද්දර පද්මයේගේ උපදෙස් මතය. කෙහෙල් බද්දර පද්මයේ ඇතුළු පාතාල කල්ලි ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉෂාරා සිව්වන්දිගේ සියලුම සැලසුම් ව්‍යර්ථ වූ බව මේ වන විට අනාවරණය වී ඇත.
මෙහිදී ඉෂාරා සෙව්වන්දිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් හෙළි වී ඇති තොරතුරු අනුව ගණේ මුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි දින කිහිපයක් තිස්සේ කොළඹ ආවට ප්‍රදේශ කිහිපයක කට්ටි පැනමින් සැඟවී සිට ඇත බවයි. පසුව ඇය මතුගම් ප්‍රදේශයටත් එතැන් සිට මිද්දනීය ප්‍රදේශයටත් ගොස් ආරක්ෂිත ස්ථානවල නවාතන්ගෙන සිටියහ. මිද්දනීය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ජේ.කේ බායි නැමැත්තා ඇය සමග එක් වී ඇත. සෙව්වන්දිට මිද්දනීය සැඟවී සිටීමට සම්පත් මනම්පේරි නැමැති අපරාධකරුගේ සහාය ලැබුණද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැකයක් මතුවී තිබේ. පසුව ඉෂාරා සෙව්වන්දි රැගෙන යාපනයට පැමිණි ජේ.කේ බායි නැමැත්තා බෝට්ටු මාර්ගයෙන් ඇය ඉන්දියාවට රැගෙන යාමට කටයුතු කර ඇත. අපරාධකරුවන් නීත්‍යානුකූල නොවන මුහුදු මාර්ග ඔස්සේ වෙනත් රටවල් රැගෙන ගොස් ඇරලීමේ කාර්ය සිය රැකියාව කරගෙන යන ජේ.කේ බායි නැමැත්තා සෙව්වන්දි රටින් පැන යාම සඳහා රුපියල් ලක්ෂ ගණනක මුදලක් පද්මයෙන් ලබාගෙන ඇත. ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට රැගෙන ගිය ජේ.කේ බායි සති දෙකකට ආසන්න කාලයක් එහි තබාගෙන පසු දුම්රිය මාර්ගයේ නේපාලය වෙත රැගෙන ගොස් ඇත. දින 6ක් දීර්ඝ දුම්රිය ගමනක් පසුව ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දේශ සීමාව හරහා එරට රැගෙන ගොස් ඇත්තේ තම සබඳතා පාවිච්චි කරගෙනය. පසුව කත්මන්දු නගරයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින අවශ්‍ය පහසුකම් ලබා දී ඇත.